ආක්ටික් ගැන නම ඇසුණු සැනකින්ම අපට මතක් වෙන්නේ හිමවලසුන්. ඔවුන් ආක්ටික් මහද්වීපයේ සංකේතය බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන් ආක්ටික්හි ආහාරදාමේ ඉහළින්ම සිටින විරෝපිකයා ලෙසද හඳුන්වන්නට පුළුවන්. මොවුන්ගේ සෙවණැල්ලෙන් මිදී වෙනස් සත්වයකුට ජීවත්වීම ඉතා අපහසු කාර්යයක් ලෙසයි හැඟෙන්නේ. නමුත් ඔබ විශ්වාස කරනවාද ආක්ටික් කාන්තාරයේ සමහර ප්‍රදේශවල බලය තමන් සතු කරගෙන සිටින ප්‍රමාණයෙන් කුඩා ජීවීන්ද ඉන්න බව. ආක්ටික් මහද්වීපයේ ඉන්න මේ කුඩා වීරින්ගෙන් එක් අයෙක් ගැනයි මේ වාර්තාව. සීත කාලයේ පැමිණි පළමු මොහොතේම ආක්ටික් කලාපයේ ජීවත්වීමට තරමක් අපහසු ප්‍රදේශයක් බවට පත්වෙනවා. සෑම සතෙකුටම තම ජීවිතය පවත්වා ගැනීමට වඩාත් දියුණු උපක්‍රමයන් ගැන සිතන්නට සිදුවෙනවා. සීත සමයේදී මුහුදු හිම හැම ස්තරයක් වටාම පැතිරීම අනිවාර්ය සිදුවීමක්. මෙසේ හැදෙන්නට ගන්න මුහුදු හිම සැතපුම් මිලියනයකට අධික ප්‍රදේශයක් පුරාවටම පැතිරෙනවා. පෙනහැල්ලක් වගේ සෑම වසරකම මේ වැවෙන හිම ආක්ටික් වලට ගෙනෙන්නේ අලුත් හුස්ම. චක්‍රීයව සිදුවන මේ සංසිද්ධිය ඍජුවම බලපාන්නේ ලෝකයේ කාලගුණයට. මේ කතන්දරයේ හැමදේම පටන් ගන්නේ කැනේඩියානු ආක්ටික් භූමි ප්‍රදේශයකින්. මේ කැනේඩියාවේ මැනිටෝබා වල බටහිර හඩ්සන් බොක්ක. මේ කාලයේදී මෙහි පවතින්නේ සිල්සියස් අංශක ඍණ 22ක තරම් අඩු උෂ්ණත්වයක්. ඉමක් කොනක් නොපෙනෙන මුළු භූමි ප්‍රදේශයම තද හිමෙන් වැසුණු භූමි ප්‍රදේශයක් බවට පත්වෙලා. ඊළඟ මාස කිහිපයේ මේ කලාපයේ ජීවත්වීම හිතන තරම් පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. නමුත් ඔබව විස්මයට පත් කරමින් මේ අපහසු කාර්යය ජයගන්නට කුඩා සුරතල් පෙනුමකින් යුතු සතුන් පිරිසක් ඉතා ආකර්ශනීය ලෙස හිම මත පනිමින් යනවා දකින්නට පුළුවන්. මේ ආක්ටික් කලාපයේ ජීවත් වන ආක්ටික් හිවලුන්. මේ ආක්ටික් හිවලේ ගෘහස්ත බලලෙකුගේ ප්‍රමාණයට සමානයි. මේ ශරීර ප්‍රමාණය අඩි 1.5ක් සහ අඩි 2කට වඩා මදක් වැඩි ප්‍රමාණයක් ගනු ලබනවා. ඔවුන්ගේ සාමාන්‍ය බර කිලෝ 3 සිට 8 දක්වා ප්‍රමාණයකට සමානයි. වයිට් ෆොක්ස්, පෝලර් ෆොක්ස් යන නම් වලින්ද මේ ආක්ටික් සිවලුන් හඳුන්වනු ලබනවා. සෙල්සියස් අංශක ඍණ 50ක් දක්වා අධික සීත කාලයක වුණත් මොවුන්ට තමන්ගේ ජීවිතය රැක ගන්නට පුළුවන්. මොවුන්ගේ ලොම් ඉතා ඝනකමයි. මේ ඝනකම් ලෝම මේ තරම් දරුණු ශීතලක් විඳදරාගෙන ශක්තිමත්ව සිටීමට ඔවුන්ට උදව්වක්. ඒ වගේම ලෝමවලින් වැසුණු දිගු වලිගය ඔවුන්ට මේ කාලයේදී සීතල විඳදරා ගන්නට ලොකු පිටුවහලක් වෙනවා. ඔවුන්ට තිබෙන්නේ කුඩා කන් සහ කෙටි පාද. මොවුන් ඉතාමත් හුරුබුහුටි ආකර්ශනීය පෙනුමකින් යුක්තයි. හිමෙන් වැසී ගිය ප්‍රදේශවලින් උඩ පනිමින් ගමන් කරන මේ සත්වයා ආක්ටික්හි සුන්දර දසුනක් මවනවා. ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නේ ඔවුන් සිනාසෙන බව. දහවල් කාලයේ කැනේඩියානු ආක්ටික් ප්‍රදේශයේ මොවුන් මේ සිනහ මුසු මුහුණින් උඩ පනිමින් ගමන් කිරීමේ අරමුණ ගොදුරක් සොයා ගැනීම. මීයන්ගේ වෙන පෙනුමක් තිබෙන කුඩා ලෙමින්ස්ලා තමයි ආක්ටික් සිවරුන්ගේ ප්‍රියතම ආහාරය. ලෙමින්ස්ලා හිමයට කුඩා වලවල් හදාගෙන ජීවත් වෙනවා. නමුත් ඒ ආක්ටික් සිවලෙක් එම ප්‍රදේශ පහු නොකරන තාක් විතරයි. ඉතින් මේ පෝලර් ෆොක්ස්ට ගොදුරු සොයා ගැනීමට සුවිශේෂී ඉන්ද්‍රියක් උපකාරී වෙනවා. ඉතා කුඩා ශබ්දයක් වුවත් ග්‍රහණය කරගන්නට මොවුන්ට තියෙන හැකියාව ඉතා විස්මයජනකයි. හිමයට සැඟව සිටින මේ කුඩා ලෙමින්ස් කෙනෙක් සිදු කළ කුඩා ශබ්දයක් ඇසුණු විගසම මේ සුරතල් ආක්ටික් සිවලා උඩ පැන තම මුව පහළට පවතිනසේ ඒ ගුලට පනිනවා. නැවත ඔවුන්ගේ හිස හිමෙන් යළි එළියට පැමිණෙන විට ඔවුන්ගේ කුඩා මුඛය තුල
ලෙමින්ස් කෙනෙකු ග්‍රහණයට නතුව තියෙනවා දකින්නට පුළුවන්. ඉතින් ඔවුන් මේ ගොදුරු සඟවන්නේ හිමියට සාධන ලද කුඩා වලවල් වල. එක් සතෙක් දිනකට මේ වගේ කුඩා සතුන් 90 දෙනෙක් පමණ දඩයම් කරනු ලබනවා. ඉතින් සීත ඍතුවේ මාස 2ක් පමණ මේ කුඩා සත්වයින් සැතපුම් 1000ක දුරක් මේ ආකාරයට භූමිය පුරා දිව යනවා. මේ කාලයේදී තමයි ඔවුන්ට තම ආදරවන්තයා හෝ ආදරවන්තිය මුණ ගැසෙන්නේ. සීත කාලයේදී ඔවුන් බොහෝ දෙනෙක් සිටින්නේ තනිවම. නැවත තමන් ආදරය කරන කෙනාව හමු වී නැවතත් පවුලක් සාදා ගැනීම මේ කාලය තුල ඔවුන්ගේ එක් අරමුණක්. වසන්ත ඍතුව නිමා වීමට පෙර මවක් පියෙක් බවට පත්වී කුඩා පැටවුන් පෝෂණය කරන්නට ඔවුන් කටයුතු කරනවා. ඉතින් මේ කුඩා පැටවුන් 5ක් 8ක් අතර තරම් ප්‍රමාණයක් මේ කාලය අතරතුරදී පවුලක් තුලින් බිහිවීමට නියමිතයි. කැනඩා සහ ඇලස්කා වල මේ කුඩා සුරතල් සතුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටිනවා. නමුත් අද ලෝකයේ වැඩිවෙමින් පවතින දේශගුණික විපර්යාස මොවුන්ගේ තර්ජනයක් බවට පත් වෙලා ඒ වගේම දඩයක්කරුවන් මොවුන්ගේ වටිනා ලෝම ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කරනු ලබනවා. වසරකදී ආර්ක්ටික් සිවලුන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් දඩයම් වන බවයි වාර්තාවල සඳහන්. කොහොම නමුත් දුටුව පමණින් හිතේ සතුටක් ඇති කරන මුවේ සිනහවක් රඳවාගත් මේ කුඩා සතුන්ව මරා දමන්නට මිනිස්සෙක්ට හිතෙන්නේ කොහොමද කියන එක නම් ඇත්තටම පුදුමයි. ගස්වැල්, ගංගා ඇලදොල, නිල් පැහැති සාගර, උස් කඳුමුදුන්, පොළව සිපගන්න වැස්ස වගේම පරිසරයේ සමතුලිත බව රකින අපූර්ව වනසතුන්ට ආදරය කරන ඔයා සොබාදහමේ රහස් ගැන උනන්දුයි නම් ඔයාට පුළුවන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝකින් නැවත හමු වෙන්න. ඔබට සුබ දවසක්.